ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. ඉතින් ඔයාලට මේ වගේ අලුත්ම තොරතුරු දැනගන්න දැන්ම වටින් ගොඩින් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණ ක්ලික් කරලා තියාගන්න. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. කුවේත්තෙහි විදේශ රැකියාවක නිරතවීම සිටියේදී අනතුරකට ලක්වීම හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ මාගන්දන මුල්ලෙහි පදිංචි ආර්.එම්. කාන්තිරත්න මැණිකේ මහත්මියට ශ්‍රී ලංකා විදේශ සේව නියුක්ති කාර්යාංශයේ සහන නිවස ව්‍යපෘතිය යටතේ ඉදිකල නව නිවස ඇයට භාරදීම කාර්යාංශ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා සිදු කරන ලදී. දරුවෙන් දෙදෙනෙකුගේ මව වන ආර්.එම්. කාන්තිරත්න මැණිකේ මහත්මියගේ සැමියා මිය ගොස් ඇත්. වැඩිමහල් දියණිය යුද හමුදාවේ සේවය කරන අතර බාල දියණිය උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි. ලැලි හා ඉටිකොල ආවරණය කර ටකරම් වහල සෙවිලි කළ නිවසක ජීවත් වූ කාන්තිරත්න මැණිකේ මහත්මිය හට ශ්‍රී ලංකා විදේශ සේව නියුක්ති කාර්යාංශ සහන නිවාස සුබසාධන වැඩසටහන මගින් රුපියල් ලක්ෂ 17ක වියදමින් මෙම නිවස සාදා දුනි. නිවස තැනීමේ කටයුතු මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදුවිය. විදේශ රැකියාවක් සඳහා යොමු වීමදී ශ්‍රී ලංකා විදේශ සේව නියුක්ති කාර්යාංශ ලියාපදිංචිය ලබා ගැනීම අනිවාර්ය වන අතර පිටත්ව යාම හේතුවෙන් කාන්තිරත්න මැණිකේ මහත්මිය හට මෙම නිවස හිමි විය. අලුත්ම තොරතුරු දැනගන්න දැන්ම අපගේ නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ඔයාලට සුබ දවසක්. Digital dream.